බ්‍රහ්මගේ භාර්යාව. ඔය ඇත්ත කොහොමද සරස්වතිය අදින්නේ? ඉස්කෝලේ සරස්වතියට නටවනවා කෙල්ල ටික තියාගෙන. ඈ? ඔයගොල්ලෝ කොහොමද සරස්වතියට නටන්නේ? සරස්වති බ්‍රහ්මගේ භාර්යාවනේ. බ්‍රහ්ම කියන්නේ බෞද්ධද? ඒ කියන්නේ බෞද්ධ නාමයෙන් ඉඳගෙන Hindu ආගම නෙමෙයි අදහන්නේ. සරස්වතියට නටන්න ඕනේ නැහැ. නටන්න ටීචර්ගේ පින්තූරේ තියාගන්න. නටවන ටීචර්ගේ පින්තූරේ තියාගන්න. එයානේ ගුරුවරයා. ගුරුවරයාට ගෞරව කරන්න. එහෙම නැත්නම් හොඳම සරස්වතිය කවුද? අම්මා. බ්‍රහ්මාති මාතා පිතරෝ කිව්වනම් අම්මව සලකන්න සරස්වතිය හැටියට. බ්‍රහ්මගේ භාර්යාව. තාත්තව සලකන්න නියම බ්‍රහ්ම හැටියට. එච්චරයි කරන්න තියෙන්නේ. කවුද ගණ දෙයියෝ කියන්නේ? ගන්නද ගන්නේ හැදිච්ච හැටි? නෑ? හොඳයි එහෙනම් ගන්න. ගන්නේ හැදිච්ච හැටි. ඔන්න විෂ්ණු දෙවියෝ එක වෙලාවක ගෑණියෙකුගේ වේශයක් මවා ගත්තලු ලස්සන. බලන්න ළමයි 7 දෙනෙක් මැව්වලු. මමලා එක ටික වෙලාවකින් ළමයි 7 දෙනෙක් එක දවසට මැව්වා. මේ මවලා ඉන්නකොට ඊශ්වරයි උමායි ආවලු මෙතෙන්ට. උමා දැක්කල මේ ළමයි 7 දෙනා මේ දිග කතාව මම කෙටි කරලා කියන්නේ. ඇවිල්ලා මේ ළමයි 7 දෙනා දැකලා මොකද අයියේ මේ මොකද උමා දැනගත්ත මේ ගෑණි කවුරුත් නෙමෙයි මගේ අයියා කියලා විෂ්ණු. මොකද අයියේ මෙච්චර දරු කන්දක් කියලා දුවගෙන ආපු ගමන් ළමයි 7 දෙනාම එකට තියලා බදාගත්තා. බදාගත්තාම ළමයි 7 දෙනාම එක්කෙනෙක් වුණා. එක්කෙනෙක් කියලා මූණු 6කුයි අත් 12කුයි ආවා. දැන් නිකන් හිතන්න පොඩ්ඩක් ඔය ඇත්තෝ කොළු පැටවුන්ට තියෙන්නේ මූණුයි අතයි විතරද? ඔළුයි අතයි විතරද? කකුලුත් තියෙනවා තවත් අංගපසංග උඩකරන් තියෙනවානේ. හොඳ. දැන් ඉතින් අර එක්කෙනෙක් වෙලා ඔලු 6 හිටපු විදියටයි අත් 12 හිටපු විදියටයි අනිත් අංගපසංගත් වටේට පිහිටියා නම් කතරගම දෙයිය මොන වගේ ඇද්ද? කොහොමද වැත්ත හිතන්නේ? එහෙම වෙන්න ඕනේ නේද? එහෙම වෙන්න ඕනේ. ඔන්න දැන් ඒ කතරගම දෙයියන්ට නෝනලා දෙන්නෙක් හිටියලා. කවුද? තේවානි අම්මයි වල්ලි අම්මයි. කතරගම වෙච්ච හොඳ සිද්ධියක් කියන්නද එතන? එක අම්මා කෙනෙක් ආවා බබෙක් හම්බෙන්න. කතරගම දෙයියන්ට බාරයක් වෙන්න. ඉතින් කප්මාතේව මොකද්ද බාරේ කියලා. ඒක පිරිමි ළමෙක් හම්බෙන්න කියලා හිතේ. ඉතින් ඇහුවා දැන් කතරගමදී මේ කප්මහත්තයා ඇහුවා දැන් ළමයා හම්බෙන්න තව කොච්චර කල් තියනවද කියලා. එතකොට කිව්වා සුමාන 2ක් තියෙනවා කියලා. දැන් ළමයා හම්බෙන්න සුමාන 2යි කතරගම දෙයියන්ද කියන පිරිමි ළමෙක් ඕනේ කියලා. එතකොට දැන් හදිස්සියේ ගෑනු ළමෙක් නම් ඉන්නේ ඒ කියන්නේ කතරගම දෙයියන්ට කියනවා මේ ළමයා ඇදලා දාලා පිරිමි ළමෙක් ඇතුළට දාන්න කියලා. ඒකනේ කියන්නේ. ඉතින් අර කප් මහත්තයා බයිනවා කියලා මේ අනේ මේ වගේ මෝඩ ගෑනු ඉන්නවද? මං අලු ඔළුව විතර නෙමෙයි කටෙත් ඉල්ලුවයි කිව්වාලු. කටෙත් ඉල්ලුවයි කිව්වා. හදිස්සියවත් අර අම්මට පිරිමි ළමෙක් හම්බුණා නම් යම් විදියකින් ඒ පිරිමි ළමයා කාගේද එතකොට? කතරගම දෙයියන්ගේ තමයි එතකොට. එහෙමයි. දැන් මේ කතරගම දෙයියද කියලා නේ ආයේ පිරිමි ළමෙක් ඕනේ කියලා. හරි බලන්න මෙහෙමත් ඕල්මාදකාරයෝ ඉන්නවද කියලා. දැන් සමහර උපාසකම්මලා ඉන්නවා. දැන් මහත්යට ඔන්න වෙන ගෑනු කෙනෙක් ඇහැ ගහනවා කියලා දැනගත්තාම නෝනලා බයි දුවනවා දේවාලෙට. ඊළඟ අනේ ලොකු පූජා වට්ටියක් හදාගෙන කතරගම දෙයියන්ට කනලව් කරනවා. අනේ දෙයියනේ මගේ මහත්තයාව බේරලා දෙන්න අර ගෑණිගෙන් අර හැතිරිය මගේ මිනිහා නැති කරන්න හදනවා වගේ කියාම කියනවා නේද? කියන්නේ නැද්ද? එහෙම තමයි කියන්නේ. කියලා ඊට පස්සේ
ඉතින් කතරගම දෙයියෝ අහගෙන ඉන්නවලු මේ උපාසකම්මා කියන දේ. ඉතින් බලනවා කතරගම දෙයියෝ කාගෙන්ද මේ කියන්නේ කියලා. බලනවා මහත්තයා දිහා දිවනෙත් යමලා ඇත්තද මේ කියන කාරණේ කියලා. හැබැයි බලනකොට දකින්න ඇත්ත තමයි ටිකක් ඇහැට කනට පේන නොවුන කෙනෙක්ව තමයි මේ මහත්තයා අල්ලන්න යන්න හදන්නේ කියලා ඒකම කතරගම දෙයියන්ට මතක් වෙනවා. ඉතින් දෙයියනේ ඉතින් මොකද්ද කරගත්තද මාත් ඒ වගේ කෙනෙක් ඉතින් මොකද තරම් ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. දැන් ඉතින් උපාසකම්ම අමාරු වෙන්නේ නැද්ද දෙයියන්ට කියන්නේ කියලා? ඔය දෙයියන්ට කියන්නේ යන උපාසකම්මලට ඔක්කොටම වෙන්නේ ඕක තමයි. අමාරු වැඩෙන එක වැටෙනවම තමයි. ආයි කිසි සැකයක් නැහැ. ඉතින් ඔන්න දැන් කතරගම දෙයියෝ මේ අර උමත් එක්ක මේ පළවෙනි දීගේ තමයි තේවාණී අම්මා. තේවාණී අම්මත් එක්කලා කසාදේ හරි ගිල්ල නැහැ. ඔය රස්තියාදු ගහ හිටියලු. ඉන්නකොට තව කෙල්ලෙක් දැක්කලු. එයාගේ නම මොකද්ද? වල්ලි අම්මා. වල්ලි අම්මාගේ පස්සෙන් යන්න පටන් ගත්තාලු. වල්ලි අම්මාගේ පස්සෙන් යනකොට කතරගම දෙයියෝ වල්ලි අම්මා බය වුණා. මොකද මෙයා වල්ලි අම්මට එක මූණයි එක ඔළුවයි මෙයාට ඔළුව 6යි. වල්ලි අම්මට අත් 12යි මෙයාට වල්ලි අම්මට අත් 2යි මෙයාට 12යි. දැන් මේක දැකලා බය වෙච්ච වල්ලි අම්මට නිකම්ම මතක් වෙන්නේ නැති ඔළුයි අතුයි මෙහෙමනම් අනිත් අංගපසංග කොහොමද වෙද්දන්නේ නැහැ. ඉතින් වල්ලියම බයේ දිරුවා. වල්ලියම බයේ දුවනකොට අනේ පින්නත් ඊගාවට මොකද උනේ? කතරගම දෙයියෝ තතෑරි නෑ ෆුල් ඩ්‍රයි දාලා දෙනවා කතරගම දෙයියෝ. ඉතින් පස්සේ හරි ගියේ නෑ අප්සෙට් ගහලා හිටියාවේ. ඉන්නකොට මල්ලි ආවා. මල්ලි ඇවිල්ලා මොකද අයියේ මේ කියලා. එතකොට විස්තරේ කිව්වා අයියෝ ඔක සිම්පල් නේ මං කරලා දෙන්නම් කිව්වා වැඩේ. කොහොමද කරන්නේ කියලා අප්පම කිව්වා මෙන්න මං පෑන් කෙන්ඩියක් දෙනවා මේකත් අරගෙන ඔයා අන්න ගඟේ අහවල් තැනට ගිහිල්ලා එන්න වල්ලි අම්මා ඔතෙන්ටයි නාන්නේ ඉන්නේ. වල්ලි නාන්න ආපු වෙලාවට මං එන්නම් පිබ්බගෙන හොඳ ඇත්වේශයක් මවාගෙන ඔයා ඒ හරින් හිටපුවාම වල්ලි බය වෙයි. බය වෙලා ඔයාගේ කරේ ඉල්ලේ පිට වෙන්නේ කියලා. එතකොට වැඩේ හරි. ඔයාගේ වැඩේ කරගන්න හැබැයි මෙන්න මගේ පෑන් කෙන්ඩි වතුර ටික නම් මගේ ඇඟේ ගහන්න ඕනේ කිව්වා. නැත්නම් ඇත්වේශ වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඉතින් අන්තිමට වල්ලි අම්මා ඇඟට පැන්නාර වගේ. පැන්නාම දැන් ඇට ආවා පිඹගෙන වල්ලි අම්මා බය වුණා. වල්ලි බය වෙලා අයියාගේ ඇඟට පැන්න ගමන් අයියට මල්ලිව අමතක වුණා. අමතක වෙච්චාම වල්ලි අම්මයි කතරගමගේ දෙයියෝ දඟලන්න කියලා පෑන් කෙන්ඩියක් තේරුණා. පෑන් කෙන්ඩිය ඉහිරිලා ඊගාවට බලනවා දැන් මල්ලි ඇවිල්ලා බලනවා පෑන් කෙන්ඩිය ඉහිරිලා. තරහ ගිහිලා එහෙම මේ දඟලනකොට දලක් කඩලා ගියා කොහෙද වැදිලා. දැන් දැක්කනේ ගන්දෙයියන් ගාව අර කැඩිච්ච දලෙත් අතේ තියාගෙන ඉන්න කරගත්ත මොඩකම කියලා. දැන් අනේ වල්ලි අම්මා තේකේ ඉන්න කතරගම දෙයියෝ දැන් මේක දැකලා බැලුවා පෑන් කෙන්ඩිය ගත්තයි ඉහිලා තියෙන චුට්ටක් වතුර තිබුණා. අනේ ඉතින් අවස්ථාවේ හිට කරන්න දෙයක්වත් නැහැ. අර වතුර ටික ගත්තා. ඔය ගැහුව ගහපු ගමන් ඒක වැදිලි පස්ස පැත්තේ. පස්ස නම් හරි ගියා ඉස්සරහින්ම හිටියා. දැන් ඒ දෙයිය තමයි ගණ දෙයිය කියලා. අයියෝ මෙහෙම දෙයියන්ටත් යදිනවනේ තවත්. ලැජ්ජ නැතුව මං කියන්නේ. නිකන් මොළ කලඳක් තිබුත් නම් මේ වගේ ගොංකම් කරයිද ගණ දෙයියෝ? නිකන් හිතන්න